පිරිමි ළමයි කතාවේ ඔගොල්ලෝ හිතන්නේ යාළුවනේ නෝරට දැන් සුව වෙලා තියෙන හින්දා නෝරව සුරීන් හිතන්නේ නෝරව අසල්වැටියට පාර දෙන්නයි. ඉතින් ඇත්තටම මේ අසල්වැසියා නම් බුර්කාරී. ඒත් එක්කම සුරීන් හිතපු විදිහට මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද දැන් නෝරා සුරේන්ට ආදරය කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ හින්දා තමයි සුරේන් හැමතිස්සෙම හොයන්නේ කරන්නේ. ඉතින් සුරේන්ට නම් නෝරාගෙන් දැන් කිසිම ගැළවිල්ලක් වෙන එකක් නැහැ. ඒත් එක්කම කොටගල යනවා අදත් මේ බලවුවට. ඉතින් කොටගල යනවත් එක්කම නෝරාගේ අසල්වැසියා ගිහින් ඉන්නවා එතනට. ඒත් එක්කම කඩේට යන අල්විස් කපු මහත්තයාට කඩේ මුදලාලි කියනවා මෙහෙම නෝරාගේ අසල්වැසියෙක් ආවා කියලා. ඉතින් අල්විස් කපු මහත්තයා යනවා මේ අසල්වැසියා කවුද කියලා දැනගන්න. ඒ යනවත් එක්කම කොටගලව දකිනවා. ඉතින් අද සිතූ විදියට අල්විස් කපු මහත්තයා කොටගලයි අතර හොඳ දෙයක් සිදුවේ. මගේ වීඩියෝ නැරඹීමට අමතක නොකර සබ්ස්ක්‍රයිබ්ස් කරලා තියාගන්න.